මාළගිරවියේ මාළගිරවියේ මට ඔබත් එක්ක බාරකට පියාඹන්න ආශයි. සෝමියා මොක දැන් නවත්තන්නනේ. මිනිස්සු හිතන්නේ මේ පැත්තෙන් හරියට කෑ ගහනවා කියලා. මොන විකාරයක්ද මේ? ඇයි? මේක තමයි මගේ සතුට. ඒක ඔබට තේරෙන්නේ නෑනේ ගෝග්යන්. සුද්දා ඔබට තේරෙනව නේද මගේ මේ සින්දුව? සින්දුව පස්සේ බං නේ සුමියා අර බලපංකෝ බං අර දරුවා මට ඇහැ ගහනවනේ. ඊ අහනවා බං මගෙන් අද මොනවද බයිට් එකට ගත්තේ කියලා. අයියෝ සුද්දා මේකනේ මේ මෙතන තියෙන කුළුනේ තතු පාට ලයිට් එක. ඔයාට පිස්සු දානේ මේ ලයිට් එකත් එක්ක කතා කරන්න. කුළුණක්? කුළුණු ඇස් ගහනවද ගෑණියේ? ඔයා මට කියනවා අද රැට වහින්නේ නැල්ලු. අද හොඳ බියර් රසක් වස්සනවලු. බියර්? එහෙනම් අපි කඩවල අරගෙන අනේ ඔය විතර නවත්තන්නනේ දැන්. මෙච්චර බීලා තවත් ඕගලන්ට බොන්නවද ඕනි? ගෙවල් වලට යන්නේ නැද්ද මිනිස්සුયો? ගෑනු බලන් ඉන්නව නේද? චූටි සෝමියා හත්ත කරන්න එපා යකෝ. අර බලපම් පප්පත් අලි එක්කෙනවා. අම්බෝගේ ලොකු. අයියෝ ඒ අලියෙක් නෙමෙයි. බයිසිකලයක් තල්ලු කරගෙන ඉන්න මිනිස්සෙක් අප්පා. අර පීන්නේ නැද්ද? පිස්සු දෙයකෝ අර වලියා අපේ පැත්තට එන්නේ. සෝමියා බර සින්දුව කියපන්. ඌ එතකොට බයේ දුවයි කියපන්. අලියෝ ඔබ කොහෙද මේ යන්නේ? ඔබ ඇයි මගේ සරම ඉදින්නේ? අලියෝ පව්වනේ අර මිනිස්සයා. දැන් ඔය ඇති විකාර නැටුවා. අපි යන් ගෙවල් වලට. යන්. චූටි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ පාර මෙච්චර ඇල? කවුද යකෝ මේ පාර ඇලට හැදුවේ? කවුද යකෝ මේ පාර ඇලට හැදුවේ? යකෝ මේ පාර ඇල වෙලා නෙමෙයි තියෙන්නේ. දැන් මේ පාර බුදි. බලන්න දැන් වෙලාව 10ක් පව් වෙලා. ඌට නිදා ගන්න දීපන්කො පාඩුවේ. උඹලා දෙන්නට ගෙවල් වල යන්න අමතකුණාට උඹලා දෙන්නේ ගෑනුන්ට නම් අමතක නෑ හොඳේ. හෙට උදේ කොස්සෙන් තනනකොට තේරෙයි. කොස්ස මොනාද ඇන්නේ? අබ්බේ ගැනි කොස්ස උඩ නැගලා යන්නේ. බටකොලාච්චි පරාදයි. චූටි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ ගෙදර තියෙන්නේ මේ පාරේද මේ පාරේද? මේ පාරේද මේ පාරේද? යන පාරවත් දන්නේ නෑ තාම. මේ පාරින් යන්නේ. ඉද්දා අන්න ඔබ එනවා කිව්ව අලියා බයිසිකලයක් පැදගෙන යනවා. ඒක මරු වැඩක් නේ බං. A few moments later. ඔන්න සුද්දා ඔයගොල්ලෝ ගෙදරට ආවා. ගේ ළඟට ආවද? කවුද මේ හිටගෙන ඉන්නේ? මොකද්ද ආතේ තියෙන්නේ? ඒ තමයි අර ඔයා කියපු බටකොළ ආච්චි. අදත් බීලා කනමද වගේ. වරින්කු ගෙට. වරින්කු. බටකොළ? ඒත් හම්බුවෙමු උතමියා හෙයන් ඈ.